Hi guys, පිළිගන්නවද අපේ YouTube channel වල සාදරයෙන් ආදරෙන්. ඉතින් අද අපි කරන්න යන්නේ විශේෂ වීඩියෝ එකක්. ඒ මොකක්ද කිව්වොත් ගොඩ දෙනෙක් අපේ රික්වෙස්ට් කරලා තිබ්බා TikTok එකෙන් WhatsApp එකෙන් personal message කරලා free pic එකේ template image file normally download කරගන්න විදිය. ඉතින් ගොඩ දෙනෙක් ඉල්ලීම් මත අද අපි අරන් ආව වීඩියෝ එකක්. ඉතින් බලමු වීඩියෝ එකට ගිහිල්ලා මොකද වෙන්නේ කොහොමද download කරගන්නේ කියලා. හරි ගයිස්, ඉතින් බලමු වැඩේ කොහොමද වෙන්නේ කියලා. ඉස්සෙල්ලම අපි යන්න Chrome එකට. Chrome එකේ ඔයාලා ඒ දාලා ඇති යටින් link එක මම ඒ link එකෙන් එන නැත්තම් මේ නම ගහලා graphic kit කියලා ගහලා එතනින් එන්න පුළුවන්. ඊට වඩා ලේසි ඔයාලට මගේ යටින් දාලා තියෙන link එකෙන් ආවොත් ඊට පස්සේ ගයිස් ඔයාලට ඕන post එකේ link එක copy කරගන්න. ඒ කියන්නේ free pic එකේ ඔයාලට premium file තියෙනවනේ. ඔයාලට ඕන එකක් තෝරගෙන ඔයාලට ගන්න ඕන එකේ තෝරගෙන මෙතනින් තියෙනවා share කියලා ෂෙයා කියන එක ක්ලික් කරලා එතන තියෙන link එක copy කරගන්න ඔයාලා. link එක copy කරගෙන ආයි ඔයාලා එන්න අපේ website එකට. website එකට ආවට පස්සේ මෙන්න මෙතනින් ඇති ඔයාලට මේ sign up වෙන්න. ඔයාලගේ Gmail එක දීලා එතනින් sign up වෙන්න එක ඔයාලා දන්නවනේ. ඉතින් මම ඒක දැන් කියලා දෙන්න යන්නේ නැහැ. කවුරු හරි දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් පල්ලේ comment එකක් දාන්න මම reply එකක් දාන්නම්. දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ඊට පස්සේ guys මෙතනට අපි දැන් ගත්ත කොපි කරගත්ත link එක paste කරලා I am robot දීලා download දෙන්න තියෙන්නේ. හරිද? එතකොට ඔයාලට පේනවා මේක පිරෙනවා. මේක fill වෙන්න දෙන්න ඕනේ. හරි ඉතින් lazy නෑ. ඔයාලට හිතේ සමහර විට මේක මේ buy කරලා ගන්න එක lazy කියලා චූටි process එකක් තියෙනවා. අර ගන්න බැරිම අයට තමයි මම මේ වීඩියෝ එක අරන් ආවේ. චුට්ටයි ඉතින් guys මේකේ ප්‍රශ්න මොන හරි දෙනවා යටින් කමෙන්ට් එකක් දාන්න මම කියලා දෙන්නම් මොකක්ද ඊට කරන්න ඕනේ මොකක්ද තියෙන ප්‍රශ්න කියලා ඊට පස්සේ මෙතන තියෙන මේ continue to download කියලා ඒක දෙන්න ඊට පස්සේ මෙතනින් පෙන්න අපි තෝරගත්ත මේ post එක පල්ලට ගියාට පස්සේ මේ go to download link කියලා තියෙන ඒක ක්ලික් කරන්න ඊට පස්සේ දැන් තප්පර 15ක් පෙන්නනවා ඒ තප්පර 15 චුට්ටක් ඉන්න ඕනේ අපි 8යි 7යි 6යි 2යි 1යි හරි guys මෙතන continue button එක ක්ලික් කරන්න කියලා දෙනවා පල්ලට ගෙන් බලමු තියෙද කියලා මෙතන continue download කියලා ඒක දෙන්න ඊට පස්සේ ආයෙ අපි පල්ලට ගිහලා download link කියන එක දෙන්න ඕනේ ඊට please wait කියලා මෙතන තියෙන චුටි වෙලාවක් අපි ඉන්න ඕනේ හරිද හරි verify sorry ad එක ක්ලික් කරලා නේද මේක close කරගෙන අනිත් ටික මම අයින් කර ගන්නවා මේක ආයෙ reload දෙනවා මම අර හදිසියට ad එක ක්ලික් කරනවා හරි මෙතන තප්පර 10ක ආයෙ අපෙන් ඉල්ලනවා මෙතන ක්ලික් කරන්න තියෙනවා. ක්ලික් කරලා මෙතන continue කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ආයෙ මෙතනින් තියෙනවා verify to continue කියන එක. ඒක ක්ලික් කරලා තප්පර 10ක් ඉන්න. lazy නෑ ඉතින්. හරි ඊට පස්සේ ආයෙ පල්ලට ගිහිල්ලා sorry. මෙන්න මේක ක්ලික් කරලා පල්ලට ඇවිල්ලා මෙතන click to continue කියන එක දීලා තප්පර 4ක් ඉන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙතන මෙන්න මේක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ මේ go to download කියන එක ක්ලික් කරන්න. ඔන්න එතකොට මෙතනින් download වෙන පෙන්නන. හරි download වුණා. ඒක open කරලා බලමු. මේක මම extract කරගන්නවා. file එක okay දෙන්න තියෙන්නේ. හරි ඔයාලට පේනද මම ඒකත් open කරලා පෙන්නන්නම්. open වෙනවා.
හරි බලන්න ලස්සනට ඒක ඕපන් වුණා මේ PST ෆයිල් එකක් විදිහට. ඔයාලට මේක ඊට පස්සේ ඔයාලට කැමති විදිහට කස්ටමයිස් කරලා එඩිට් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, පල්ලෙහා තියෙන subscribe button එක ක්ලික් කරන්න, bell icon එක ක්ලික් කරලා තියාගන්න. අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාවට ගෙන්න ගන්න. එහෙනම් ලබන සතිය හම්බ වෙනකන් අතර සමු ගන්නවා. සුබ ගමන්.